සුදු තාම නිදිය? අඩු වයසින් බැන්දට මොකෝ ඉතින් අපේ ගාව හුරුතලේට හැදිච්ච එකී නොමේ. ඔන්න ඔහේ තාටිකන් නිදා ගන්න පුවාවේ. තාම නිදිය? අනේ මන් දන්නේ හැමෝම කොහමද වල්ලනකන් නිදා ගන්නවද කියලා. මිනිස්සු ළමයි ගැන කිසි ගානක් නැහැ. නිදි. නිින්ද තමයි ලොකු. මේ වෙතින් අම්මලාගේ වැරදි තමයි. සුදු තාම ඉන්නේ නෑ. බඩින්ග කන් බැලිවේ මම්මේ. උයන්න කම්වැලි ඉනෝනේ ඉස්කෝලේ නිවාඩු දවසට. ඔන්න බෑන කඩේට යවලි ඉවරවල බත් එකක් ගෙන්න ඕගෙන කන්න. ඕක මේ හැමදාම දැලිකුණු පෙරාගෙන උයන්න ඕනේ කියලා එකක් නැහැනෝ. ඔන්න කඩෙන් කන්න. අද ඉුවේ නැත. මොකෝ අර පුතා කඩේ කෑවේ කියන්නේ? අනේ අම්මේ ගෙදරට වෙලා නිකන් ඉන්න ටිකට සල්ලි වියදම් කරනවනේ. වළඳක් රත් වෙන්න මොකෝ මහ වෙලාවක් යනවයි. හාල් ඩිංගක් හොදලා ඉවර ලිපෙතිලා ඌට මක් හරි හදලා දෙන්න එපයි. අපේ එක බැන්දත් හරි ඌට කන්න හම්බෙන්න කඩ චෝරුමයි. මන් දන්න ඔය වස විත කවල මගේ පුංචි එකා ලෙඩ කරන. වැඩි දවසක් නොගිය. ගන්න ඕන බලන්න ලේලිට කෝල් එක. හලෝ මිහිරානි මොකෝ ලෙඩ වෙලා? මක්කවල? උන? ඕකේ හැටි ගණන් ගන්න දෙයක් නෙමේ. උන හෙම්බිරිසාවල් ලෙඩක්ක මොකෝ? ඕක පැන්ඩෝල් පෙති දෙකකුයි පිටම් පෙත්තකුයි බිව්වාම ඇරිලා යාවි. නැත්තම් ඉතින් ඔය හවස් වෙලා ගිහිල්ලා ඩිස්පැන්සරියට ගිහින් බෙඩ්ඩින් එකක් ගත්තනම් හරිනෝ. මොකටේ නිකන් දොස්තරලට සල්ලි වියදම් කරන්නේ? ඕවට ඉතින් ඇඳටම වෙලා ඉන්න ගියොත් ඉතින් ගමෙන් තමයි ගෙදර වැඩ ටික කරන්න ගෙන්න ගන්න වෙන්නේ. මටත් ඉතින් එන්න වෙලාවක් නැහැ නෝ දැන්. ගන්න ඕන සුදුට කෝල් එක. හලෝ සුදු උන හැදිලා? අනේ බෑනට කියන්න හනික ප්‍රයිවට් හොස්පිටල් එකට එක්කරන් යන්නේ කියලා. උන හැදුනම ඔහොම බලන් ඉන්න හොඳ නෑ සුදු. හොඳම දොස්තරාලා ඉවර වෙලා බේට් ටිකක් ගන්න ඕන. මම බෑනට කෝල් එකක් දෙන්නම්කෝ. ඇඳටම වෙලා ඉන්න ඕන. රෙස් කරාම ඕක හරියාවි. මම බෑනට කියන්නම්කෝ ඔය දවස් දෙක තුනට වැඩට කවුරු හරි ගන්නයි කියලා. මයි දූ බය වෙන්න එපා. දවස් දෙක තුනක් නිදාගත්තා හරියාවි ඕක. සුදු අලුත් ගවුමක් ගත්තයි? හැඩයි ඒකන. කරක් කැපිලා උරපටි නිසා ලස්සනයි ඒක. බැන්දට මොකෝ කෙල්ල වුණාම කොටට අඳින්න එපැයි ඉතින්. දැන් කොටට අඳින්න නැතුව මොකෝ නාකි වුණාම අඳින්නේ නේ. බෑන මොකුත් කිව්වොත් මට කියහන්කෝ. ඔයින් තව ගවුන් දෙක තුනක් ගන්න හොඳේ. මං කීයක් හරි දීලා යන්නම්කෝ යනකොට. අගේ අම්මේ ගවුමේ කොට අපේ කගස් කන වෙලාද මන් දන්නේ. මේ දුවේ කොහොද ඔය යන්නේ කොට යන්නගෙන? ඔයයි දැන් ළමයි ඉන්න අම්ම කෙනෙක් හොඳේ. මට පේන තවත් ඔය කොට බාජු කෑලි අඳිනව එහෙම නෙමෙයි. ඔය ළමයට අම්ම දැනුමුතුකමක් දීලම නැද්ද? බැන්දම සංවරයක් ඇතුව අඳින්න ඕනේ කියලා. ඔය ළමයි ඔහොම වුණාට මන්නම් අපේ එකී හොඳට දැනුමුතුකම් දීලා හදලා තියෙනවා. ඒකේ ගිනන් ඔය කිසි වැරද්දක් නැහැ.